සියලුම කෙලෙස් වලින් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාවනා යෝගීව බලනවා තමන්ගේ මව් කොහෙද ඉන්නේ කියලා. දැන් ඉස්කෝලේ දරුවෙක්ගෙන් අහන්නේ මේ පිළිම වහන්සලා කොහෙන්වත් ගෙනත් තියපුවද මේ ගලෙන් හදපුවද කියලා අහන්නේ. ඒවට කියන්නේ ආබද්ධ අනාබද්ධ. ඒතර මේවා ආබද්ධ පිළිම ගලෙන්ම හදාගෙන ගලට බද්ධ කියන තමයි ආබද්ධ කියන්නේ. අනාබද්ධ කියන්නේ කොහෙන් හරි ගෙනත් තිබ්බනම් ඒක අනාබද්ධ පිළිම වහන්සේ නමක් වෙනවා. බාලවර පාතින් කියන ආයුධය තමයි ඉතා බල සම්පන්න ආයුධයක්. ඒක තමයි සක්‍ර දෙවියන්ගේ වජිර සංකේතය කියන්නේ. වජිරාසනයක් මත තමයි මේ වීරාසනෙන් වැඩ සිටින්නේ. ඒතර මේ මකර කියලා හතෙක් නෑ මනස්කල්පයේ සතෙත් සත්තු හතරක කොටස් හතක්. බාණ්ඩ උඩින්ම තියෙන ඇටාගේ හොඬ. ඌරගේ දල කිඹුලගේ කට වඳුරගේ හැ මීයා කන් මොනරපේ සිංහපාව. දැන් ඇටාට හොඬේ නැත්නම් ඌට ජීවත් වෙන්න බෑ. අපට අත් දෙක නැත්නම් කවුරු හරි කවන්න ඕනේ පොවන්න ඕනේ. ඌරගේ දල සයිමත් කිඹුලගේ කට කිඹුලට දිවක් නැහැ. අපි දෙයක් කෑවොත් ඉස්සල්ලාම රස එන්නේ දිවට. අපි කොච්චර රස දේවල් කෑවත් වැඩක් නැල්ලු පින් අතේ වැඩ කරගන්න නැතුව. වඳුරගේ හැ හොඳට පේනවා මීයා කන් හොඳට ඇහෙනවා මොනර පිල් ලස්සනයි සිංහපාද හොඳ සයිමත් පාද. ඒ කියන්නේ තරුණ කාලේ කවුරුත් මොනර පිල් වගේ ලස්සනයි සයිමත් නමුත් හැමදාම පවතින්නේ නැහැ. දවසින් දවස අපි දුර්ලභකම් ඉන්න පාළු පින් කරන්න යන්න එන්න පුළුවන් කාලේ පින් ටික කරගන්න කියන කියන්නේ.